Hello friends, welcome back to another videos. Only thing ada play කරන්න යන්නේ beach buggy racing 1 කියන game එක. අපි ඒක play කරලා බලමු. මේ තියෙන එක level ගොඩක් තියෙනවා. මම ඒ level දාන්නම් කහ පළවෙනි match එක එනම් play කරලා බලමු. මේකෙන් තරංගයක්. ඔන්න බලන්නකෝ මම පළවෙනිය තමයි ඉන්නේ. ඔන්න බලන්නකෝ පළවෙනියමයි. මොකද දුන්නේ ඇති ආන්දම්. මේකේ රේස් එකකින් යනවා. හරි වේගෙන් යනවා ඒක. ඒකයි හරව ගන්නවද? නයි තියනවා මේ. Halia. ඉස්සරහින් යනවා නම් අනිවාර්යෙන් අපිට Halia වැදගත් වෙනවා. මේ තියෙන ෂෝට්කට් එක මම ඕගොල්ලන්ට හැම සීසන් එකේම ෂෝට්කට් එක අනිවාර්යෙන් පෙන්නනවා. ෂෝට්කට් එක නිකන් කොහොමද යන්නේ කියලා ලේසි. ආවා කවුරු පාස් කරේ නේ. දැන් දිනුම් කනුව ළඟයි. ඕදා පොඩ්ඩයි. හරි මං දින්න වගේ තමයි දින්නේ. ඔන්න දැන් දින්න. ෆස්ට් දැක්කේ මං දින්නවා. taru tunai මැනිකකුත් හම්බුණා. අනේ මැනිකක් නැහැ taru tunai. continue. අපි දෙවෙනි මැච් එක එන ප්ලේ කරලා බලමු. මේ දෙවෙනි මැච් එකෙන් මම පළවෙනියම තමයි එන්නේ. ඔන්න බලාගන්නකෝ එනම්. Halia. ඔයාලා මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. මේකේ නම beat buggy racing 1 මම පළවෙනි විදිහේ කිව්වනේ. වීඩියෝ එකට ඔයගොල්ලෝ ලයික් කරේ නැත්නම් ලයික් කරලා subscribe කරලා bell icon all දාගෙන තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට දැනෙන්නේ. Haliyak විතරයි හම්බෙන්නේ. දැක්කනේ කොහමද මේකේ? මූදර ගොඩක් දින ගියොත් අපි අවුට් වෙනවා. කොහොමද? අනිත් කඩියත් එක මන් දීලා තියෙන ලීඩ් එක. අයි ගන්නවද? හරි. පළවෙනිය මේ සැරේ. දැක්කනේ. අපි ඊළඟ මැච් එකත් ප්ලේ කරලා බලමු එනවා. ඒක අදාළ නැහැ. ඒක වැඩක් නෑ. තුන්වෙනි මැච් එක නම් ප්ලේ කරලා බලමු. අන්න ඉතින් තුන්වෙනි මැච් එක. මේකේ තියෙන තප්පර 44කට කලින් අපි ඊළඟ දිනුම් කනුවට යන්නේ. යන්නත් ඕනේ මෙයාව මෙයාට යන්න දෙන්නත් ඕනේ. මේකේ අර වගේ හේවණල්ලක් තියෙන්නේ. එයාට මට කලින් දිනුම් කනුව ළඟට යන්න හොයන්නේ. මම පළවෙනි වෙන්නත් ඕනේ. එයා මාව දැන් පාස් කරෙත් නැහැ. හැබැයි ළඟ එනවා. අනේ පාස් කරා පිටු දෙයට පාස් කරන්න ආවේ. පාස් කරා නේද? හම්බෝ දෙන්නා අමාරු. හැබැයි මම පළවෙනි නේ. දැක්කනේ දැරිත් පළවෙනි. අපි හතරවෙනි ගේම් එක නම් ප්ලේ කරලා බලමු. මම ස්කිප් කරා. මොනවා මේක කාර්යයක් කියන්නේ මම පළවෙනියම තමයි. මේකේ ෂෝට්කට් එකක් තියෙනවා. මම මේ ෂෝට්කට් එකට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. නම් Halia. හොඳයි. වේගවත් නේද? ඔය ඔයගොල්ලන්ට වෙනත් මෙන්න මෙතන ෂෝට්කට් එක නේ. මේක හොඳයි. අයියෝ ගන්න බැරි වුණා අපරාධි කිව්වා. කොච්චර බලන්න මං කෝල්ටියක් දෙක ලීඩ් එකක් තියනවද කියලා බලන්න. මගේ නැට්ටවත් අල්ලන්න. හරි.
නේදරේ මොකද ඒක වැඩක්. මොකද වෙන්නේ? දැන් මන් දිනුම් කණුවාවට ළඟයි. අය ළඟයිද? දිනුන්නේ බලන්න මේ සැරේ නම් පළවෙනියනේ. මට ඕකී ගියේ. මේසි පාසෙ සරලයි. continue. අපි එනම් පස්වෙනි ගේම් එකත් ප්ලේ කරලා බලමු එහෙනම්. ඒක නම් වෙනස් වෙනවා. මේකෙන් ෂෝට් කට් එකක් තියෙනවා. හැබැයි මේ ෂෝට් කට් එක යන්නවා. දැන් ඒක ප්‍රශ්න. මම මේ දරේ මේක නම් ඔයාලා ෂෝට් කට් එක පෙන්නන්නේ නැහැ. මොකද මේකේ ෂෝට් කට් මාරක් දෙනවා මම ඉදුරයි. ඒක යන්නවා. මේ පළවෙනි වෙලාව වෙන්නන්න මම කලින් වීඩියෝ එකක ඔයාලට මේකේ ෂෝට් කට් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. පුළුවන් නම් මේක ප්ලේ කරලා ෂෝට් කට් හොයාගන්න බලන්න ඔයගොල්ලෝ. මේ මොකද්ද මේ මේකෙන් නම් වෙන දේ මම ගන්නෙ නෑ. මගේ ළඟින් වෙනවා. ඇති ඒක වැඩයි මේක දාලා. අර මොකක්ද වෙන්නේ? අම්මෝ. අයියෝ දැන් පඩිය ඇවිල්ලා වැඩක් නෑ. අමන්නේ තාම පළවෙන්නේ මං. පඩිය ගමුකෝ කවුරු අටැක් කරයිද දන්නේ නෑ. මම මොන වුණා මේ ටියල් එක ගන්නවා. අයියෝ ඒ සැරේ ගන්න බැරි වුණානේ. හරි දිනුම් කරුවන් ළඟයි. බලන්නේ දැන් මම පළවෙනියනේ. දැක්කනේ. ඒ සැරේ මට වෙන එකක් හම්බුණා. ඔයාලා වීඩියෝ එක ලයික් කරේ නැත්නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරමු නැතිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. මම මේ ටිකේ ඊළඟ ලෙවල් ටික ඔයගොල්ලන්ට දාන්නම්. ඔන්න ඉතින් අදට වැඩේ ඉවරයි. බයි.